ඔබ අසා තිබෙනවාද වංගෙඩියක් විසින් මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ පුවතක් ගැන? ඔව්, ඇත්තටම එහෙම දෙයක් ලංකා ඉතිහාසයේ 1950 ගණන් වල සිදු වෙලා තියෙනවා. ඇත්තටම කිව්වොත් මේක උපහාසයට තමයි මේ විදියට ජනතාව අතර ප්‍රචලිත වුණේ. වංගෙඩියක් තමයි මේ මිනිමැරුම සිදු කරලා තියෙන්නේ කියලා. ඉතින් අපි බලමු එවැනි ජනප්‍රවාදයක් ගොඩනැගෙන්න මේ මරණය සිදු වුණේ කොහොමද? ඒ නඩුවේ අවසාන තීන්දුව ඌයේ කුමක්ද යන්න සවිස්තරාත්මකව මම මේ වීඩියෝ එකෙන් ඔබට අද ඉදිරිපත් කරනවා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මෙම මිනිමැරුම් සිද්ධියේ කතා නායකයා තමයි මහදේවන් සතාසිවම් කියන්නේ. ඒ 1950 ගණන් වෙන විට මොහු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටි ක්‍රීඩකයෙකුද වුණා. ඒ නිසා මෙය ශ්‍රී ලංකාව තුළ ඉමහත් ප්‍රසිද්ධියට පත් වුණු මිනිමැරුමක් වුණා. මේදී ඝාතනය වී තිබුණේ ඔහුගේ බිරිඳ. ඉතින් මේ සතාසිවම් යුවල විවාහපත් වෙලා ඔවුන්ට මේ වන විට දරුවන් සිව් දෙනෙකුද සිටියා. නමුත් ඔවුන් දෙදෙනා අතර නිතර අඩදබර ඇති වුණා. ඒ නිසා මොවුන්ගේ මේ පෞල් ජීවිතය ඉතා සාර්ථක පෞල් ජීවිතයක් වුණේ නැහැ. කෙසේ වෙතත් මේ ප්‍රශ්නවල අවසානයේ ඔහුගේ බිරිඳ, මේ සතාසිවම්ගේ බිරිඳ තීරණය කරනවා මේ සිවනාදන් සතාසිවම්ගෙන් දික්කසාද වෙන්න. ඒ අනුව ඇය දික්කසාද නඩුවක් ඔහු වෙත පවරනවා. මේ අතර 1951 ඔක්තෝබර් මාස 9 වන දින ඒ සතාසිවම්ගේ බාලම දරුවන් දෙදෙනා ඒ අසල නිවසකට ගොස් අපේ අම්මා වැටිලා ඉන්නවා, කතා කරන්නේ නැහැ, අපි කොච්චර කතා කළත් කතා කරන්නේ නැහැ කියලා ඒ ගෙදර අයට පවසනවා. ඉතින් ඒගොල්ලොත් දුවගෙන ඇවිල්ලා ඒ නිවස පරීක්ෂා කිරීමේදී ඔවුන් දකිනවා මේ සතාසිවම්ගේ බිරිඳ ඒ නිවසේ ගරාජ් එකේ බිම වැටිලා සිහි නැතුව ඉන්නවා. ඉතින් මොවුන් වහාම ඇයව රෝහල්ගත කළත් එෙහිදී ඔවුන් දැනගන්නවා මේ කාන්තාව මිය ගිහින් සිටින බව. ඉතින් ඒ මිනිහ අසල වංගෙඩියකුත් ඔවුන්ට දැක ගන්නට ලැබුණා. ඉතින් මේ මරණය පිළිබඳව පොලිසිය විමර්ශනය කරන්න පටන් ගන්නවා. මෙහිදී ඔවුන්ගේ ප්‍රධාන සැකය යොමු වුණේ මේ සිවනාදන් කෙරෙහි. නමුත් ඔහුට විරුද්ධව කිසිම ඇසින්දුටු සාක්ෂියක් නොමැති නිසා ඔවුන් කෙලින්ම ඔහුව අත්අඩංගුවට ගත්තේ නැහැ. ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී මේ සතාසිවම් මහතා ප්‍රකාශ කර සිටියේ එම මොහොත වෙන විට ඔහු නිවසේ නොසිටි බවයි. ඔහු පවසා සිටියා ඒ ගෙදර මේ කාර්යයක් සිටියා විලියම් සිඤ්ඤෝ කියලා. ඔහුත් මේ වන විට අතුරුදහන් වී ඇති බව ඔහු පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කරනවා. ඉතින් මේ පොලිසිය මොකද කරන්නේ? විලියම් සිඤ්ඤෝ කියන ගෙදර සිටිය මෙහි කාර්යාව සොයන්න පටන් ගන්නවා. ඔවුන් මුළු ලංකාව පුරාම සෑම ප්‍රදේශයකම පාහේ ඔහුව සෙව්වත් ඔහුව ලේසියෙන් හොයාගන්නට හම්බුනේ නැහැ. නමුත් අවසානයේදී ඔහුගේ ඥාතිවරයෙක්ගේ නිවසේ ඉඳලා පොලිසියට හමු වෙනවා. ඉතින් ඔවුන් ඔහුව අත්අඩංගුවට අරගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීම සිද්ධ කරනවා. ඉතින් මෙහිදී මේ විලියම් සිඤ්ඤෝ කියන ඒ ගෙදර වැඩට සිටිය මේ කාර්යයා පොලිසිය ඉදිරියේ පවසනවා මේ මිනිමැරුම සිදු කළේ මහදේවන් සතාසිවම් මහත්තයා බව. ඔහු කියනවා එදා උදෑසන 9:00ට පමණ ඒ නිවසේ ඔවුන් දෙදෙනා අතර ප්‍රශ්නයක් ඇති වූ බවත්, එහිදී මේ සතාසිවම් මහත්මයා ඇයගේ ගෙල මිරිකූ බවත්, එහිදී ඇයට සිහිය නැති වූ බවත්, ඉන්පසු ඇයව ඒ උඩුමහලේ සිට පහළ මහලට රැගෙන විත් ගරාජයට ඇදගෙන ගිය බවත්, මේ විලියම් සිඤ්ඤෝගෙන් ඒ සඳහා උදව් ලබාගත් බවත් ඔහු පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. ඒ වගේම ඔහු ප්‍රකාශ කර සිටියා
ඉන්පසුව මේ සතාසියන් මහත්මයා ඔහුගේ බිරිඳව වංගෙඩියකින් ගසා ඝාතනය කර බවත් තමන්ට ඇයගේ කකුල් දෙක අල්ලාගෙන සිර කරගෙන සිටීමට පැවසූ බවත් ඔහු පොලිසිය ඉදිරියේ පාපොච්චාරණය කිරීමට පටන් ගත්තා. එලෙස බිරිඳව ඝාතනය කර ඇයගේ රත්තරන් බඩු ඔහුට ලබා දී මේවා ඔබ රැගෙන යන ලෙස පැවසූ බව මේ විලියම් සින්යෝ පොලිසිය ඉදිරියේ ප්‍රකාශ කළා. ඔහු ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව කාට හරි පැවසුවොත් ඔහුටත් ප්‍රශ්නයක් වෙන බවත් ඒ නිසා මේ රත්තරන් බඩු රැගෙන ගොස් විකුණා එයින් හොඳින් ජීවත් වෙන ලෙස ඔහුට පැවසූ බවත් ඔහු පොලිසියට ප්‍රකාශ කරා. ඉතින් මේ ප්‍රකාශය මේ ඝාතනයේ ප්‍රබල සාක්ෂියක් වූ නිසා පොලිසිය මොකද කරන්නේ? වහාම මේ මහදේවන් සතාසිවම් මහත්මයාව අත්අඩංගුවට ගන්නවා. ඉතින් දැන් ඔබ සිතනවා ඇති මේ මිනිමැරුමේ සාක්ෂියකුත් හම්බුණු නිසා ඔහු අත්අඩංගුවට ගත්තුත් නිසා මේ නඩුව මෙතනින් ඉවර ඇති කියලා. නෑ, දැන් තමයි මේ නඩුව ඇත්තටම පටන් ගන්නෙ. ඉතින් මේ නඩුවේ මහදේවන් සතාසිවම් මහත්මයා වෙනුවෙන් ඔබ දන්නවා ඒ වකට සිටිය ප්‍රසිද්ධ නීතිඥයෙක් වන කොල්වින් ආර්ද සිල්වා මහතා තමයි මේ මහදේවන් සතාසිවම් මහතා වෙනුවෙන් පෙනී සිටියේ. ඒ වගේම ඔහුගේ සහායට එංගලන්තයේ සිට පැමිණි සිඩ්නි ස්මිත් කියන නීතිවේදියත් ඔහුගේ සහායට මේ සඳහා ඉදිරිපත් වුණා. මෙහිදී එම කොල්වින් ආර්ද සිල්වා මහතාගේ ප්‍රධාන තර්කය වුණේ එම මිනීමැරුම සිදු වූ වේලාවයි. ඒ කියන්නේ අර විලියම් සින්යෝ විසින් ප්‍රකාශ කර තිබුණේ මේ මරණය උදෑසන 9:30ට පමණ සිදු කළ බව. නමුත් මේ කොල්වින් ආර්ද සිල්වා මහතා ප්‍රකාශ කර සිටියේ එම මිනීමැරුම සිදු වී තියෙන්නේ 11යි කාලට පමණ බවයි. ඒ සඳහා ඔහු ඉංගලන්තයේ සිට පැමිණි ඒ මහාචාර්යවරයාගේද උදව් ලබා ගත්තා. ඔහු එය ඔප්පු කිරීම සඳහා යොදාගත්තේ මෙන්න මෙවැනි තර්කයක්. ඒ කියන්නේ මේ මලසිරුරේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කර තිබුණේ එදින සවස 6ට පමණ. ඒ වන විට එම සිරුරේ උෂ්ණත්වය අංශක 5.2කින් පහළ ගොස් තිබූ බව ඒ අධිකරණ වෛද්‍යවරුන් විසින් සොයාගෙන තිබුණා. ඉතින් මේ සිඩ්නි ස්මිත් මහත්මයා මොකද කරන්නේ? ඔහු එකම දවසේ එකම වෙලාවේ එල්ලා මරා දැමූ තරුණයින් තිදෙනෙකුගේ මලසිරුරු රැගෙන ඒවා එම කාන්තාව මියගිය ස්ථානය හා සමාන ගැරිජ් එකක ඇයගේ ඇඳුම් වලට සමාන යටසායක් සහ ගවුමක් අන්දවා එම පරිසරයක එම සිරුරු තබා එම මලසිරුරු වල උෂ්ණත්වය අංශක 5.2කින් පහළ යාමට ගතවන කාලය නිරීක්ෂණය කළා. ඒ සඳහා පැය භාගයෙන් භාගය එම සිරුරු වල උෂ්ණත්වය පරීක්ෂා කළා. ඒ අනුව අංශක 5.2කින් උෂ්ණත්වය පහළ යාමට පැය 7ක පමණ කාලයක් ගතවන බව එම පරීක්ෂණ මගින් ඔහු තහවුරු කළා. ඒ අනුව මෙම මරණය සිදුව ඇත්තේ උදෑසන 9:30ට නොව 11යි කාලයෙන් පසුව බව එම පරීක්ෂණ මගින් තහවුරු වුණා. ඉතින් මේ අනුව විලියම් සින්යෝ විසින් ලබා දුන් සාක්ෂිය පරස්පර විරෝධී බව ඔවුන් තර්ක කළා. ඒ වගේම මේ නිවසට ආහාර ලබා දෙන කාන්තාවක් සිටියා. එම කාන්තාවගෙනුත් සාක්ෂි විමසීමේදී ඇය ප්‍රකාශ කර සිටියේ උදෑසන 8යි කාලට පමණ එම මහත්මිය උදෑසන ආහාර ලබාගත් බවයි. ඉතින් මෙයද මේ සිඩ්නි ස්මිත් මහාචාර්යතුමා විසින් පරීක්ෂාවට ලක් කර එම කාලය තුල ආහාර ගමන් කර තිබූ ස්ථානය වෛද්‍ය විද්‍යාත්මකව නිරීක්ෂණය කර
මෙම මරණය උදෑසන 9:30ට නොව 11:00 කාලට පමණ සිදු වූ බව එයින්ද ඔහු තහවුරු කරා. ඒ වගේම මේ මහදේවන් සතාසිවම් මහතාට පක්ෂව තවත් ප්‍රබල සාක්ෂියක් මේ කොල්වින් ආර්ද සිල්වා මහතා විසින් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඒ කවුද? ඒ මහදේවන් සතාසිවම් මහතාගේ ටැක්සි ඩ්‍රයිවර්. එදින ඒ මරණය සිදු වූ දින මේ සතාසිවම් මහත්මයා මේ ටැක්සි ඩ්‍රයිවර් සමග 10:25ට පමණ එම නිවසෙන් පිට වූ බව තරයේ ප්‍රකාශ කර සිටියා. ඒ බව මේ ටැක්සි ඩ්‍රයිවර් මහතාද සනාථ කරමින් සාක්ෂි ලබා දෙනවා. ඒ වගේම ඔහු ප්‍රකාශ කර සිටියා මම එදින උදෑසන 10:25ට පමණ මේ නිවසට පැමිණ මේ මහදේවන් සතාසිවම් මහතාව ටැක්සියේ නගවාගෙන ඒ නිවසෙන් පිට වෙන වෙලාවේ ඒ සතාසිවම් මහත්මයාගේ බිරිඳ පැමිණ නිවසේ දොර වැසූ බවත් එය තමා හොඳින් දුටු බවත් මෙම ටැක්සි රියදුරා විසින් අධිකරණයට ප්‍රකාශ කර සිටියා. ඉතින් මෙයත් ප්‍රබල සාක්ෂියක් වුණා මේ සතාසිවම් මහත්මයා මේ ඝාතනය සිදු කළේ නැති බව ඔප්පු කිරීමට. ඉතින් මේ සියලුම සාක්ෂි වලට අනුව කොල්වින් ආර්ද සිල්වා මහතා මේ අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කර සිටිනවා මේ විලියම් සිඤ්ඤෝ ලබා දුන් සාක්ෂිය පරස්පර විරෝධී බවත් මෙම මරණය සිදුව ඇත්තේ උදෑසන 9:15ට නොව 11:15ට පමණ බවත් එය ඔප්පුවන බවත් මරණය සිදුවන අවස්ථාවේදී මේ මහදේවන් සතාසිවම් මහත්මයා නිවසේ සිට නොමැති බවත් ඔහු තරයේ අධිකරණයේ ඉදිරියේ ප්‍රකාශ කර සිටියා. ඒ වගේම මේ සතාසිවම් මහතාගේ නිර්දෝෂීභාවය වෙනුවෙන් මේ කොල්වින් ආර්ද සිල්වා මහතා අධිකරණයට තවත් ප්‍රබල තර්කයක් ඉදිරිපත් කළා. ඒ තමයි මෙම මලසිරුරේ එම කාන්තාවගේ යට සායේ මුත්‍රා පැල්ලමක් සහ ශුක්‍රාණු පැල්ලමක් තිබූ බව ඔහු ප්‍රකාශ කර සිටියා. ඒ අනුව මෙය කාන්තාව දූෂණය කර රත්තරම් බඩු කොල්ල කෑමට කරන ලද ඝාතනයක් බව ඔහු අධිකරණයේ ඉදිරියේ තර්ක ඉදිරිපත් කළා. නමුත් එවකට මේ ශුක්‍රාණු පරීක්ෂා කර එය කාගේද යන්න තීරණය කිරීමට DNA තාක්ෂණයක් තිබුණේ නැහැ. ඒ නිසා එය කාගේද යන්න සනාථ කිරීමට එවකට අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් මේ සියලුම සාක්ෂි සහ තර්ක හමුවේ මහාධිකරණය විසින් මෙම නඩුවේ අවසාන තීන්දුව ඉදිරිපත් කළා. ඒ මේ ඝාතනයෙන් සිවනාදන් මහත්මයා නිදොස්කට නිදහස් කිරීම. ඉන් අනතුරුව මෙහි සැකය එම නිවසේ මෙහිකරු වූ විලියම් සිඤ්ඤෝ කෙරෙහි යොමු වුණත් පසු කාලයේදී ඔහුද නිදොස්කොට නිදහස් කළ බව පොතපත්වල සඳහන්. ඉතින් මේ නඩුව මේ විදියට අවසන් වුණත් මේ හරහා මේ කොල්වින් ආර්ද සිල්වා මහතාට මහා ජන විරෝධයක් එල්ල වුණා. ඒ ඔවුන් සැක කළේ මේ ඝාතනය සතාසිවම් මහතා විසින් සිදු කරන්නට ඇති බවයි. නමුත් මේ කොල්වින් ආර්ද සිල්වා මහතා ඔහුගේ තර්ක ඉදිරිපත් කර ඔහුව මේ නඩුවෙන් නිදොස්කොට නිදහස් කිරීම නිසා මේ ජනතාව ඔහු කෙරෙහි කෝපයක් හටගෙන තිබුණා. ඒ බව සනාථ වුණේ ඔහු ඊට වසර කිහිපයකට පසු මැතිවරණයක් සඳහා ඉදිරිපත් වුණා. එහිදී ඔහු අන්ත පරාජයකට පවා ලක් වුණා. ඉතින් මේ මරණය පිළිබඳව මහ ජනතාව අතර උපහාසයට මොකද්ද කතා වුණේ? මේ මරණය කිසි කෙනෙක් සිදු කර නැති නිසා මේ මරණය සිදු කරන්නට ඇත්තේ එහෙනම් වංගෙඩිය විසින් බව උපහාසයට මිනිසුන් අතර ප්‍රචලිත වුණා. අන්න ඒකයි මේකට වංගෙඩියක් විසින් සිදු කළ මනුෂ්‍ය ඝාතනයක් කියලා මම මුලදීම සඳහන් කළේ. ඔන්න ඔහොමයි මේ මහා මනුෂ්‍ය ඝාතනය සිදු වුණේ සහ මෙහි අවසාන තීන්දුව ප්‍රකාශයටපත් වුණේ. ඉතින් ඔබට මේ ගැන මොකද හිතෙන්නේ? ඔබගේ අදහස් පහලින් කමෙන්ට් කරන්න. ඔබට සුබ දවසක්.